මේ විදිහට මිල ගණන් වැඩි වෙන්නේ කාලෙකට පස්සේ. දන්නවද? ඉතින් ආයිබෝවන් සුබදෑසනක් හැමෝටම. අද 2026 මැයි මාසේ 14 වෙනිදා. ඉතින් බ්‍රහස්පතින්දා දවස අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව කෙනෙකුටත් වීඩියෝ එක බලන්න ෂෙයා පාරක් දාන්න. ඉතින් අදත් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රටවල් 13ක මිල ගණන් කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඔයා සේවය කරන්නේ මොන රටේද? අනිවාර්යෙන් අද වැඩි වෙලා ඇති. ඉතින් ඩොලර් එක ගණන් මිල රුපියල් 323යි 7.73ක් හැටියට වැඩි වෙනවා. ඒක දැන් විකුණුම් මිල රුපියල් 330යි 7.87ක් හැටියට වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 324යි 7.58ක් හැටියට සටහන් වෙනවා. බහරේන් ඩිනාර් 1 මිල රුපියල් 859යි 7.25ක් හැටියටත්, කටාර් රියාල් 1 මිල රුපියල් 88යි 7.90ක් හැටියටත්, ඒ වගේම ඩුබායි දිරහම් එකක් රුපියල් 88යි 7.37ක් හැටියටත්, සෞදි රියාල් එකක් රුපියල් 86යි 7.36ක් හැටියටත් අද දවසේදී වාර්තා වෙනවා. ඉතින් කටාර් රියාල් එකට සමහරක් තැන්වල රුපියල් 89ක් කියලා සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන දැනුවත් වෙන්න. ජෝර්දාන් ඩිනාර් එක රුපියල් 457යි 7.76යි. ඕමාන් රියාල් එක රුපියල් 836යි. ඉතින් ඕමාන් රියාල් එක අද Google රේට් එක දාලා තියෙනවා රුපියල් 842ක් හැටියට. ඉතින් කුවේට් ඩිනාර් එක මිල රුපියල් 1043 සිට ඉහළට, අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1053යි 746යි. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 254යි 792යි. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 381යි 714යි. මැලේසියානු රින්ගිට් එකක් රුපියල් 82යි 760යි. රුමේනියා ලිව් එකක් රුපියල් 73යි. ඒ වගේ තමයි ඊස්ට්‍රා ශකල් එක රුපියල් 111යි 768යි. ඉතින් අදත් ජපාන් යෙන් එක මිල රුපියල් 2යි 7.05ක් හැටියට සටහන් වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද දවසේදී මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ ගැන දැනුවත් වෙන්න, වැඩිම රේට් එකක් තියෙන බැංකුවක් වල මුදල් ලංකාවට යවන්න. ඉතින් මේ දවස්වල රස්නේ එහෙම තියෙන ඉඳලා ගොඩක් හොඳට මේ කිසි දෙයක් හරියන්නේ නැහැ. තියෙන දේවල් ඔක්කොම මැරිලා යනවා. ඉතින් මෙන්න මෙතන මේ වට්ටක්ක ගෙඩිය එකක් තියුණා. ඒකත් මෙතන තියාගන්න බෑ මොකුත්. මේ පාරේ යන මිනිස්සු නියපොතු ගහනවා. ඉතින් මේ ගෙඩිය පේනවනේ. ඔය උතනින් කවුරු හරි යනකොට මේකට පොඩි නියපොතු පාරක් ගහගෙන ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක එහෙම්ම මේ පැත්තෙන් කුණු වෙලා දැන් මැරලා යනවා. ඔවම තමයි ඉතින් නේද මේ රටවල් වල දෙයක් කරන්න හරි අමාරු. ඊටත් වැඩි මේ ප්‍රධාන පාරක් අයිනනේ. ඉතින් දැනුවත් වෙන්න, තා කෙනෙක්ට දැනුවත් කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. අමෝතාවේදී එකෙන් පරිස්සමෙන් උස්සරණයි හැමෝටම.